ලංකාවේ තවත් ලස්සන ප්ලේස් එකකට යන්න. මේ තියෙන්නේ ගම්පොළ අම්බුලුවාව ටවර් එක. ඔයාලා ගොඩක් දෙනෙක් දැකලා ඇති. සමහර විට ඔයාලා ගිහිල්ලත් ඇති. ඉතින් මේ ටවර් එක තියෙන්නේ ගම්පොළ. මාරම ලස්සන ලොකේෂන් එක තමයි මේක තියෙන්නේ. ටිකක් දුෂ්කර කියන්නේ මේ ගොඩක් ලොකු වාහන වලින් නම් මෙතෙන්ට යන්න බෑ. පයින් යන්න ඕනි. එහෙම නැත්නම් ට්‍රිවිල් සර්විස් එකක් තියෙනවා. එතෙන්ට යන්න ඕනි. එතෙන්ට ගිහිල්ලා ඊට පස්සේ උඩට නගින්න තමයි තියෙන්නේ. මේ තියෙන්නේ එන්ට්‍රන්ස් එක. අපි මේකට යන්න ටිකට්ස් ගන්න ඕනි. ඊට පස්සේ මෙන්න මේ වගේ උඩට නගින්න තමයි තියෙන්නේ. අපි ගියේ සෙනසුරාදා දවසට. ඒක හින්දා ටිකක් ක්‍රවුඩ්. ඉතින් අපි කට්ටියක් ගියා. අයියලයි මමයි අපේ අම්මා තාත්තා ගියා. ඉතින් ඔහොම උඩට නැගගෙන ආවම මෙන්න මේ වගේ view එකක් අපිට තියෙනවා. තව මේකේ උඩට නගින්න තියෙනවා. ඔය 6th floor එකට ආවම පේන විදිහ මේකේ තව 6th floor එකෙන් පස්සේ ඇතුලෙන් යන ටික නැහැ. ඊට පස්සේ තියෙන්නේ වටේ මේ එළියෙන් යන ටික. ඒ ටික මාරම ලස්සනයි. මුළු ගම්පොළ ටවුන් එකම පේනවා. මං හිතන්නේ ඊටත් වඩා තැන් පේනවා ඇති. සමහර විට පිදුරුතලාගලත් පේන්නේ නැති මට අනේ අයිඩෙන්ටිෆයි කරගන්න බැරි වුණා මේ පිදුරුතලාගලද මේ මොකද්ද කියලා. එහෙම කඳු ගොඩාක් අපි දැක්කා. ඔන්න ඔය වගේ තමයි යන්න තියෙන්නේ. ඉතින් අපි ගිය දවස් ටිකක් සෙනඟ වැඩි අර කිව්වා වගේ මොකද මම සෙනසුරාදා ගියේ. ඔය පොඩි ග්‍රවුන්ඩ් එකක් වගේ පෙරුනේ හුලං ග්‍රවුන්ඩ් එක. ඔයාලා ගොඩක් දෙනෙක් දන්නවා ඇති නුවර තියෙන හුලං ග්‍රවුන්ඩ් එක. ඔය පෙනුනේ ඒක. මේක සේෆ්. ඒ කියන්නේ වැටවල් ගහලා හොඳට යන්න පුළුවන්. උඩට යද්දි පටු වෙනවා. එතකොට ඉතින් පොඩ්ඩක් දෙපැත්ත මාරු වෙන්නේ එහෙම මාරම අමාරුයි. ඒ වගේ තැන් වල පොඩි view points තියෙනවා. මාරම ලස්සන view එකක් තමයි තියෙන්නේ. මේ ලෝකේ මම ආසම දෙයක් තමයි වලාකුළු කියලා කියන්නේ. ඉතින් වලාකුළු මාරම ලස්සනට දෙන්න පේනවා. මං හිතන්නේ උඩටම යන්න පැය දෙකක් විතර යනවානේ. මං කොහොම හරි වලාකුළු දිහා බලලා එහෙම කරලා පැය 3ක් 4ක් විතර ගියා මට සම්පූර්ණයෙන්ම උඩට නැගලා ඉවර කරන්න. ටිකක් වැස්සක් වගේ තිබුණා. උඩට ගියාම මාරම හුළඟයි. ලස්සන view එකක් තියෙනවා. ඔය තියෙන්නේ මහවැලි ගඟ. ඉතින් සීතල හුළඟත් එක්ක හරිම කාම් වයිබ් එකක් එතන තියෙනවා. ඉතින් සෙනඟ ඉන්න දවස් වලට නම් චුට්ටක් කලබලයි. අනිත් දවස් වලට මාරම කාම් view එකක් එතන තියෙනවා. මේක තියෙන්නේ ලොකු කන්දක් උඩ. පාරේ ඉඳලා ලොකු බස් වලට එහෙමනම් මේක උඩට මෙන්න අමාරුයි. අපි ගිය වෑන් එකෙත් අපි 11 දෙනෙක් ගිය නිසා ටිකක් ලෝඩ් වගේ හින්දා උඩට එන්න බැරි වුණා. අපි කීප දෙනෙක් පයින් ආවේ. ඊට පස්සේ ට්‍රිවිල් සර්විස් එකක් තියෙනවා. අප් ඇන්ඩ් ඩවුන් දෙකටම 1500ක් ගන්නවා ට්‍රිවිල් එකේ. කිලෝමීටර්ස් 8ක් විතර පාරෙම ඉඳලා උඩට එන්න තියෙනවා. ඔය ඉන්නේ අයියා. අයියාගේ YouTube channel එක තියෙනවා. ඒකත් subscribe කරන්න, ඒකත් බලන්න. අයියාගේ YouTube channel එකෙත් මේ වීඩියෝ එක දාලා ඇති. ඒකත් බලන්න. මම ඒ channel එකත් description එකේ mention කරන්න. එහෙනම් ඔන්න ඔය විදියට තමයි අපේ අම්බුලුවාව tour එක ඉවර වුණේ. එහෙනම් ගිහින් එන්න ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම bye bye. subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න, like කරන්න, comment කරන්න. Thank you so much for watching. එහෙනම් bye bye.